සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ආදරණීය දුවල පුතාලට. දෙසැම්බර් මාසේ ටියුට් එකේ 5am ක්ලබ් වැඩසටහනේ 3 වෙනි දවස සහ 4 වෙනි දවස් සාකච්ඡාව තමයි මේ දාන්න හදන්නේ. අපිට 3 වෙනි දවස් ඊයේ දාන්න අතපසු වුණා පුතේ. ඒ හින්දා අපි අද දෙකම අපි 3 4 දවස් දෙකේම ගණන් ටික දානවා. එතකොට අපි වැඩි කතා නැතුව ගණන් ටික සාකච්ඡා කරන්න යන්. 3 වෙනි දවස කියලා කියන්නේ අපිට 11 වෙනි ප්‍රශ්නේ ඉඳලා තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. මම දන්නවා මගේ දුවල පුතාලා දැන් මේවා හදලා උත්තර බලාගෙන ඉන්නේ. හරිද? ඒ හින්දා ඔන්න අපි ටක් ගාලා සාකච්ඡාව දාන්න හදන්නේ. අපි දඩස් ගාලා බලාගෙන යමු. 11 වෙනි ප්‍රශ්නේ කියනවා පාසලක් තියෙනවා. මේ පාසලේ පිරිමි ළමයි ඉන්නවා 1028ක්, ගැහණු ළමයි ඉන්නවා 1136ක්. මුළු ළමයි ගණන අපෙන් අහනවා. එහෙනම් කරන්න තියෙන එකතු කරන්න 1028ට 1136ක්. 8යි 6යි 14න් 4 දැම්ම එකක් ඉතුරුයි 3යි 3යි 6යි 1යි 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 2යි 2164යි කියලා එනවා පුතේ. හරි. ඔන්න එහෙනම් පළවෙනි ප්‍රශ්නේ කම්ප්ලීට්. හරි. දෙවෙනි ප්‍රශ්නේ අහනවා කෝපි කුඩු කිලෝ එකක් තියෙනවා මේක ග්‍රෑම් 100 පැකට් වලට අසුරන්න ඕනේ. පැකට් කීයක් ඕනේද කියලා අහනවා. ඒ කියන්නේ අපි ගාව තියෙනවා දැන් කෝපි කුඩු කිලෝග්‍රෑම් එකක්. මේක 100 පැකට් වලට හදාති. දැන් අපි මුලින්ම මේ කිලෝ එක කියන්නේ ග්‍රෑම් වලින් ගත්තොත් කීයද පුතේ? 1000යි. එහෙනම් 1000 100න් බෙදුවම අපිට එනවා පුතේ පැකට් කීයක්ද කියලා 0.2ට 0.2 කපනවා. ඒ කියන්නේ පැකට් 10යි. හරි. පැකට් 10යි. පැහැදිලිද? පැකට් 10යි. ඊළඟට පුතේ අපි යනවා 3 වෙනි ප්‍රශ්නෙට. ඒ කියන්නේ 13 වෙනි ප්‍රශ්නෙට. එක මල්ලක අඹ ගෙඩි 5 බැගින් මලු 22ක තිබෙන අඹ ගෙඩි ගණන. එක මල්ලක 5ක් තියෙනවා. ඒ වගේ 22ක. එහෙනම් බලන්න අපි මොකද කරන්නේ? අපි 22 වැඩි කරන්න ඕනේ පුතේ 5න්. හරි. 5 වරක් 2 10යි. බිංදුව දැම්ම එකක් ඉතුරුයි. 5 වරක් 2 10යි. 1යි 11යි. 110යි. පැහැදිලිද? ඔන්න එහෙනම් 13 වෙනි ප්‍රශ්නෙත් ඉවරයි. 14 වෙනි ප්‍රශ්නෙට අපි යනවා. 14 වෙනි ප්‍රශ්නේදී අපිට කියනවා පස්වරු 5ට පිටත් වූ දුම්රියක් පසුදින පෙරවරු 8ට ගමන් අවසන් කරයි. හරි. මුලින්ම යන්නේ පස්වරු 5ට. 14 පස්වරු 5ට. ඒ කියන්නේ සම්මත වේලාවෙන් අපි ගත්තොත් කීයටද පුතේ? 17ට. පැය 17ට. එතකොට පහුවදා පෙරවරු 8ට තමයි ගමන අවසන් වෙන්නේ. එතකොට අපි දන්නවා දැන් 17 ඉඳලා මධ්‍යම රාත්‍රී 12 වෙනකම් පැය කීයක් තියෙනවද? 7ක් තියෙනවා. 5 ඉඳලා පැය 7ක් තියෙනවා. ඊට පස්සේ එතන ඉඳලා උදේ 8 වෙනකම් පැය 8ක් තියෙනවනේ. එතකොට ඔක්කොම පැය කීයද ළමයි? පැය 15ක ගමනක්. පැය 15ක ගමන. පැහැදිලිද? පැය 15ක ගමන. හරි. ඊට පස්සේ අපිට කියනවා ශ්‍රී ලංකාවේ වේලාව අන්තිම ප්‍රශ්නේ day 3 එකේ ශ්‍රී ලංකාවේ වේලාව එංගලන්තයේ වේලාවට වඩා පැය 5යි මිනිත්තු 30ක් වැඩි. හරිද? ඒ කියන්නේ අපේ වේලාව එංගලන්තයට වඩා පැය 5කුත් විනාඩි 30ක් වැඩි. හරි. එංගලන්ත වේලාව 11 වන විට ශ්‍රී ලංකාවේ වේලාව කීයද? එහෙනම් ඉතින් ආයි මොකද වෙන්නේ? පෙරවරු 11ට එකතු කරන්න ඕනේ අපි කීයක්ද? පැය 5යි විනාඩි 30ක්. පැය 5යි විනාඩි 30ක්. එතකොට 0යි 3යි 11යි 5යි 16යි. එතකොට පුතා ලංකාවේ වෙලාව කීයද එහෙනම්? 4 මාරයි හවස. ඒ කියන්නේ පස්වරු 4යි 30යි. 16:30 කියන්නේ පස්වරු 4නේ. හරි. right. ඊළඟට අපි යනවා day 4 එකට. හරි. day 4 එකට යනවා. ඒ කියන්නේ 16 වෙනි ගානට අපි යනවා. 16 වෙනි ගානේ අපිට කියනවා සැමන් ටින් එකක මිල රුපියල් 325යි. බිත්තරයක මිල රුපියල් 35යි. රුපියල් 500ක් ඇතැති අයෙකුට සැමන් ටින් එකක් මිලයටගෙන ඉතිරි මුදලින් බිත්තර කීයක් මිලදී ගන්න පුළුවන්ද? දැන් 500ක්නේ අතේ තියෙන්නේ. සැමන් ටින් එකක් 325යි. එතකොට එක ටින් එකක් ගත්තන් පස්සේ කීයක් ඉතුරුද? 0.5ක් බෑ 10න් 5ක් 5යි 9න් 2ක් 7යි 4න් 3ක් 1යි 175ක් ඉතුරුයිනේ. එතකොට බිත්තරයක් ඇවිල්ලා 35යි. හරි. බිත්තරයක් ඇවිල්ලා 35යි. ඉතින් අපි දන්නවා 35ව දෙකක් කීයද? 70යි. එහෙනම් බිත්තර 4ක් ගන්න යනවා 140ක්. එහෙනම් තව 35 බිත්තරයක් ගත හැකිනේ. එතකොට බිත්තර ඔක්කොම කීයද පුතේ? 175කට බිත්තර 5ක් ගත හැකි. හරි. 175කට බිත්තර 5ක් ගන්න පුළුවන්. තේරුණාද? බිත්තර 5ක් ගන්න පුළුවන්. right. ඊළඟට අපි යනවා 17 වෙනි ප්‍රශ්නෙට. 17 වෙනි ප්‍රශ්නට අපි යනවා.
අමල් රුපියල් 240කට ඇපල් ගෙඩි 3ක් මිලට ගෙන එයින් දෙකක් ගත් මිලටම කමල්ට දුන් විට කමල්ට දිය යුතු මුදල කීයද? හරි. අමල් 240ට ගන්නවා ඇපල් ගෙඩි 3ක්. ඇපල් ගෙඩි 3ක්. හරි. එතකොට 3ක් 240 නම් එකක් කීයද පුතේ? 240 අපි බෙදන්න ඕනේ කීයෙන්ද? 3ෙන්. එතකොට 3 වරක් 0යි 2යි 24ට 3 වරක් 8යි 24යි 0ට 0යි. එතකොට අපිට එනවා එකක් ඇවිල්ලා රුපියල් 80යි. එතකොට කමල්ට දෙන්නේ කීයද? දෙකක් නේ. එහෙනම් 80යි 80යි යා කීයද? රුපියල් 160ක් ආයි දෙන්න ඕනේ. පැහැදිලිද? කමල් අමල්ට දෙන්න ඕනේ. පැහැදිලිද? 160ක්. ඊට පස්සේ අපි යනවා 17 වෙනි ප්‍රශ්නෙට. 18 වෙනි ප්‍රශ්නෙට. 18 වෙනි ප්‍රශ්නෙට අපි යනවා. 300 දෙකෙන් එකට 25ක් එකතු කළ විට. දැන් 300න් දෙකෙන් එකක් කියන්නේ මොකද්ද? 300 හරියටම දෙකට බෙදුවම එක කොටසක් කියන එකනේ. නේද? 300 දෙකෙන් බෙදුවම කියේ දෙවරක් 1 2යි 3ෙන් දෙකක් 1යි 10ට 5යි දෙවරක් 5 10යි. මෙතන බිඳුවයි බිඳුවට බිඳුවයි. එතකොට 150යි. හරි. 150යි. එතකොට මේ 150ට 25ක් එකතු කරාම 150ට 25ක් එකතු කරාම කීයද? 175යි. 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 හරි. 175යි. 175යි. පැහැදිලිද? 175යි. 300 දෙකෙන් එකට 25ක් එකතු කළ විට 300න් දෙකෙන් එක ඇවිල්ලා 150යි 150ට 25ක් 175යි. 19 වෙනි ප්‍රශ්නේ. කරවල කූරියෙකුගේ බර කිලෝග්‍රෑම් 2යි මගේ පුතේ. හරි. කරවල කූරියෙක් ඇවිල්ලා කිලෝ 2යි. පෙරේරා මහත්මිය කරවල කූරියාගෙන් 4න් එකක් මිලට ගත්තේ. හරි. එතකොට කිලෝග්‍රෑම් 2කින් 4න් එකක් කියලා කියන්නේ දැන් කිලෝග්‍රෑම් 2 කියන එක ග්‍රෑම් කරාම කීයද? ග්‍රෑම් 2000යි. එතකොට ග්‍රෑම් 2000 4කට බෙදනවා. එතකොට කීය දෙන්නේ? 2ට නෑ 4යි 20ට 4 ඒවා 5යි 4 වරක් 5 20යි. බිඳුවයි බිඳුවට බිඳුවයි බිඳුවයි ආයි බිඳුවට බිඳුවයි බිඳුවයි බිඳුවයි. ග්‍රෑම් 500යි කියලා එනවා. 4න් එකක් කියන්නේ එතකොට ග්‍රෑම් 500යි. හරි. ඊට පස්සේ අපි යනවා 20 වෙනි ප්‍රශ්නෙට. 20 වෙනි ප්‍රශ්නෙට. රුපියල් 200ක් වෙලෙන්දාට දුන් විට මට දෙහි ගෙඩි 6ක් දුන් වෙලෙන්දා. තවත් රුපියල් 10ක් දෙන්නේ නම් දෙහි ගෙඩි 7ක් දිය හැකි බව පැවසුවේ. දෙහි ගෙඩි එක මිල කීයද? දැන් තව 10ක් දුන්නා කියලා කියන්නේ දැන් රුපියල් 200ක් නේ මුලින් වෙලෙන්දර දුන්නේ. එතකොට දුන්නේ ගෙඩි 6යි. තව 10ක් දෙනවා නම් ඒ කියන්නේ ඔක්කොම 210ක් දෙනවා නම් ගෙඩි 7ක් මට දෙන්නම් කියලා කියනවා. එතකොට ළමයි එක ගෙඩියක් හොයන්න අපි මොකද කරන්නේ? 210 7ෙන් බෙදන්න ඕන. 7 වරක් 3 21යි බිඳුවයි බිඳුවට බිඳුවයි බිඳුවයි. ඒ කියන්නේ රුපියල් 30යි කියලා එනවා. පැහැදිලිද? රුපියල් 30යි කියලා එනවා. එහෙනම් ඔන්න ළමයි day 3 and day 4 අපි completed. ආයි අපි day 5 එකේ discussion එකත් එක්ක හම්බෙමු. ජය වේවා.